අද මම මේ වීඩියෝ පටයෙන් ගෙන එන්නේ රුසියානු සිනමාවේ ආරම්භය ගැනයි. මේ වීඩියෝ නරඹනවත් එක්කම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. රුසියානු සිනමාවේ ඉතිහාසය ප්‍රධාන වශයෙන් කාල පරිච්ඡේද 3කට බෙදෙනවා. 1896ත් 1917ත් අතර කාලය විප්ලවයට පෙර රුසියානු අධිරාජ්‍ය යුගයේ ලෙසත් 1917ත් 1991ත් අතර කාලය සෝවියට් සිනමා යුගය ලෙසත් 1991න් පස්සේ කාලය සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු නව රුසියානු සිනමා යුගය ලෙසත් මෙම කාල පරිච්ඡේද වෙන් වෙනවා. රුසියානු සිනමාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1896 වසරේදී. ප්‍රංශයේ ලුමිය සහෝදරයන් විසින් පැරිසියෙන් පසු රුසියාවේ මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරවලදී ප්‍රථම වරට චිත්‍රපට ප්‍රදර්ශනය කර තිබෙනවා. ලුමිය සහෝදරයන්ගේ කැමරාකරුවෙකු වූ කැමිල සර්ෆ් විසින් දෙවන නිකලස් අධිරාජයාගේ රාජාභිෂේකය මොස්කව්හි ක්‍රේම්ලිනයේදී වාර්තාගත කිරීම රුසියාවේ රූගත කළ පළමු චිත්‍රපටය ලෙස සැලකෙනවා. රුසියානු ජනගීතයක් පදනම් කරගෙන 1908දී නිර්මාණය කරන ලද ස්ට්‍රෙන්කා රාසන් චිත්‍රපටය රුසියාවේ නිෂ්පාදිත ප්‍රථම කතාන්දරයක් සහිත චිත්‍රපටය ලෙස සැලකෙන්නේ. මේ නිෂ්පාදනය කරන ලද්දේ ඇලෙක්සැන්ඩර් ඩ්‍රැන්කෝව් විසින්. ඇලෙක්සැන්ඩර් ඩ්‍රැන්කෝව් සහ ඇලෙක්සැන්ඩර් කාන්ෂන්කෝව් වැනි ව්‍යාපාරිකයින් මෙම යුගයේදී රුසියානු චිත්‍රපට කර්මාන්තයේ ගොඩනැගීමේ පුරෝගාමීන් වුණා. කාන්ෂන්කෝව් විසින් පළමු රුසියානු චිත්‍රාගාරය ආරම්භ කරලත් තිබෙනවා. මෙම යුගයේදී යැකෝ ප්‍රොටෑෂනෝ සහ ඉවාන් මොෂ්ෂුකින් වැනි කැපී පෙනෙන අධ්‍යක්ෂකවරු සහ නළුවන් බිහි වුණා. 1912දී නිර්මාණය කළ Departure of a Grand Old Man සහ 1917දී නිර්මාණය කළ Father Sergius වැනි චිත්‍රපට පොටර්ෂනෝ අතින් බිහි වූ නිර්මාණයි. ලැඩිස්ලාව් ස්ටාරේවිච් විසින් 1910දී රූකඩ යොදා ගනිමින් ස්ටොප් මෝෂන් පපට් ෆිල්ම් නැතිනම් සජීවීකරණ චිත්‍රපට නිර්මාණය කිරීම ගෝලීය වශයෙන්ම සුවිශේෂී වුණා. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව සිනමාව රජය විසින් ජනසතු කර නව දේශපාලනික හා කලාත්මක අරමුණු සඳහා යොදා ගැනුණා. 1919දී මොස්කව්හිදී VGIK නමින් ලෝකයේ ප්‍රථම රාජ්‍ය සිනමා ආයතන පිහිටුවා ලෙවි කුලෂව් වැනි ගුරුවරුන් යටතේ සිනමාකරුවන් පුහුණු වුණා. මෙම යුගයේදී සිනමාවේ කලාත්මක වර්ධනයට දායාද කළ හොඳම සිනමා සිද්ධාන්තය වන්නේ සමෝදාන රීතිය හෙවත් මොන්ටාජ් රීතිය සොයා ගැනීමයි. මොන්ටාජ් යනු ප්‍රංශ වචනයක් වන අතර එහි තේරුම වන්නේ සම්බන්ධ කිරීම හෝ එකලස් කිරීම යන්නයි. මෙම සිද්ධාන්තීන් හඳුන්වා දුන්නේ එකිනෙකට වෙනස් අවස්ථා දෙකක් නැතහොත් රූපරාමු දෙකක් එකට සම්බන්ධ කිරීමෙන් මුල් අවස්ථා දෙකටම වඩා වෙනස් තුන්වන අර්ථයක් ජනිත කළ හැකි බවයි. මොන්ටාජ් රීතිය මගින් සිනමාව හුදෙක් වේදිකා නාට්‍යයක් රූගත කිරීමෙන් ඔබට ගිය ස්වාධීන කලාවක් බවට පත් කළා. දේශපාලනික හෝ දෘෂ්ටිවාදී පණිවිඩයක් ප්‍රේක්ෂකයාගේ හදවතට සහ මනසට sannivedanaya කළා. රුසියානු සිනමාකරුවන් ලෙස ප්‍රධාන වශයෙන් සර්ගේ අයින්ස්ටයින් V.I. පුදොව්කින් හැඳින්විය හැකි. සර්ගේ අයින්ස්ටයින් විසින් 1925දී නිර්මාණය කළ The Battleship Potemkin යන චිත්‍රපටය තුළ මොන්ටාජ් රීතිය යොදාගත් විශිෂ්ටතම නිර්මාණය වුණා. එම චිත්‍රපටයේ නරක් වූ ආහාර බඳුනක් සම්බන්ධයෙන් ඇතිවන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස නැවක බලය එහි නාවිකයින් අතින් වෙනත් පිරිසක් අතට පත්වන ආකාරයත් එම නැව ඔඩෙස්ටාර් නැමැති වරායට ළඟා වෙන අවස්ථාවේදී ඔඩෙස්ටා පියගැට පෙළ මත ඇතිවන ගැටුම හේතු කොටගෙන සිදුවන මනුෂ්‍ය ඝාතන දැක එම පියගැට පෙළ මත ඇති ශෛලමය සිංහ ප්‍රතිමාවකට පණ එන ආකාරය මොන්ටාජ් රීතිය මගින් ඔහු පෙන්වා දී තිබෙනවා. තවද ඔහු 1925දී ස්ට්‍රයික් 1928 ඔක්තෝබර් ලෙස චිත්‍රපට නිර්මාණය කර තිබෙනවා. V.I. පුදොව්කින් විසින් 1926දී මදර් චිත්‍රපටය නිර්මාණය කළ අතර මෙම චිත්‍රපටය ජාත්‍යන්තර ප්‍රශංසාවට පවා ලක් වුණා. අද මේ තොරතුරු වලින් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකත් මතක ඇතිව subscribe කරලා තියාගන්න.